Pede freaking Valverde. What a player, what a performance. ඉතින් ඊයේ මැච් එක මැඩ්‍රිඩ් 3 Man City 0. ඉතින් ෆස්ට් හාෆ් හැට්‍රික් එකක් ඒ වගේම සෙකන්ඩ් හාෆ් එකේ පෙනල්ටි මිස්ඩ් එක ඊයේ මම හොයන්න තිබ්බේ නෑ Man City හොයන්න. මැච් එක පටන් ගත්ත ගමන Man City ලා හොඳම ඇටැක් එකක් කරා. ඩෝකු එහෙම 1v1 කියලා පට්ට chance ටික ක්‍රියේට් කරා. ඒ වුණාට මුල් ආපු chance එකක්වත් Man City ලාට ෆිනිෂ් කරගන්න බැරුව ඊයේ වැල්වෙරදේගේ හීට් මැප් එක චෙක් කරුවොත් මං හිතන්නේ මුළු ස්ටේඩියම් එකම කවර් වෙයි බා. ඉතින් ඇටැක් ඉන් වල ඉන්නවා. ඊට පස්සේ ටික ගේම් බලද්දි ඩෝකු ගෙනින 1v1 ඩිෆෙන්ඩ් කරන්න ඩෝකු ගාව ඉන්නවා. ඉතින් පට්ටම වැල්වෙරදේ ඊයේ තනිකර එන්ජින් එක වගේ ජූඩු ෂොක් වෙලා හිටියේ ඊයේ වැල්වෙරදේගේ හැට්‍රික් එක දැක්ක. මුලින්ම කියනවනේ මේක හිතුවත් නැති කම්බැක් එකක්. මමවත් හිතුවේ නෑ ඇත්තටම මැඩ්‍රිඩ්ලා මෙහෙම කම්බැක් එකක් දෙයි කියලා මේ වගේ ඉන්ජර්ඩ් තියාගෙන. ඉතින් ඊයේ කොටින්ම කිව්වොත් ඔන්රිට හිතා ගන්නත් බෑ. ඔන්රිට කිව්ව එකයි මැඩ්‍රිඩ් ජර්සිය දැම්මොත් ආයෙ නැති වෙච්ච කොණ්ඩෙත් වැවෙයි කියලා. ඊයේ මැඩ්‍රිඩ් කොහොම ඩොමිනේට් කරාද කියනවනම් කෝචුවට 5 times වැඩියෙන් ටචස් තිබ්බ හාලන්ඩ්ට වඩා. ඒ වගේ තමයි ඊයේ විනි හොඳට පර්ෆෝම් කරා. ඉතින් විනි රොනාල්ඩෝගේ මේ ඇසිස්ට් ටැලි එක මේ රෙකෝඩ් එක ටැලි කරලා තියෙනවා. ඒ වගේ තමයි මම හිතන්නේ ටොප් ගත්තත් all time 5 ද කොහෙද දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් පාට විනි ඊයේ හොඳට පර්ෆෝම් කරා. ඉතින් ඊයේ අනිවාර්යෙන් කියන්න ඕන ෆෑන්ස්ලා සුපිරි ඊයේ. මුලින්ම අපි දැක්කා මේ ස්ටේඩියම් එක සෝල්ඩ් අවුට් වෙලා නැහැ කියලා තිබ්බේ. ඒ වුණාට ස්ටේඩියම් එකට මැච් එකට ආවට පස්සේ ෆෑන්ස්ලාගෙන් හම්බෙච්ච සපෝට් එක නම් සුපිරි. ඉතින් මැඩ්‍රිඩ් ෆෑන්ස්ලා අනිවාර්යෙන් මොලේ ගයිඩ් එක දාන් යන කොහොමද ඊයේ කට්ටියගේ පර්ෆෝමන්ස් කියලා ඊයේ ටීම් එක කොහොමද පර්ෆෝමන්ස් කියලා සිටි ෆෑන්ස්ලා තේ මම දැක්ක වීඩියෝ එකට කමෙන්ට් කරලා තියෙන කලින් එක ඉතින් සිටි ෆෑන්ස්ලා අනිවාර්යෙන්ම දාන් යන මොකක්ද ඊයේ උනේ කියලා. එහෙනම් ජය වේවා. ඉදිරියට ෆලෝ කරලා තියා